ඒක ෂෝක්. සුදු පාට සාරියකට එහෙම ගම්මනම් මාර ලස්සනයි. සාරිය අඳින්න Hello guys, welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා. ඉතින් එනවද අද මාත් එක්ක මේ වැකේෂන් එක ස්පෙන්ඩ් කරන්න? ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ අපි මේ පාර වැකේෂන් එකට කොහෙද යන්නේ කියලා. ඔව්, මේ තමයි සිනමන් බේ බේරුවල හොටෙල් එක. අපි දවස් 3ක් මේ හොටෙල් එකේ ඉන්න ප්ලෑන් කරගෙන ඉන්නවා. දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න මේ දවස් 3 අපි කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නේ කියලා වීඩියෝ එකේ ඉස්සරහට යද්දි මම පෙන්නන්නම්. ඉතින් අපි මේ හොටෙල් එකට රීච් කරේ පැය 5ක විතර රයිඩ් එකකට පස්සේ. අපිට චෙක් ඉන් වෙන්න තිබුණේ දවල්. ඒ වුණාට අපිට එන්න චුට්ටක් පරක්කු වුණා. මොකද එදා සිකුරාදා දවසක් වගේම ට්‍රැෆික් එක ටිකක් වැඩි. ඒක නිසා අපි එද්දි චුට්ටක් ලේට් වුණා. මේ දවස්වල තියෙන වැස්සත් එක්ක අපි එද්දි ටිකක් කලවර වෙලා තිබ්බේ. ඒක නිසා අපි හොටෙල් එකේ ගොඩක් ඒ වෙලාව ඇවිදින්න ගියේ නෑ. අපි ඉක්මනට අපේ රූම්ස් වලට ගිහිල්ලා චේන්ජ් කරගෙන ඩිනර් වලට රෙඩි වුණා. මෙන්න තමයි අපේ රූම් එකේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් එන්ට්‍රන්ස් එක මෙතන තියෙන වොෂ්රූම් එකක්. හරිම ලස්සනයි. අපිට ඕන කරන දේවල් body lotion and shower gel, එතකොට shampoo and conditioner, එතකොට අපේ sanitary items ඔක්කොම මේකට දීලා තියෙනවා. මේ විදිහට තමයි අපේ room. ටී කොෆි හදන තැන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මිරර් එකක්. ඊළඟට මේක තමයි අපේ අද බෙඩ් එක. ඉතින් අපි හොටෙල් එකට එන්ටර් වෙද්දිම වෝටර්මෙලන් ජූස් එකක් එක්ක ලස්සන වෙල්කමින් එකක් අපිට හම්බුණා. ඒ වගේම අපි මේ පාර සිලෙක්ට් කරගත්ත රූම් එක සී view එකක් තියෙන රූම් එකක් තමයි අපි සිලෙක්ට් කරගත්තේ. මේ හොටෙල් එක මාර ස්පේෂස්. මම උදේ වෙනකන් පුදුම ආසාවෙන් බලාගෙන හිටියේ මුහුදු වෙරළට යන්න. මොකද මම මේ වයිබ් එකට මාරම ආසයි. උදේම ගිහිල්ලා මුහුදු වැලි පාගලා මුහුද රැලි දිහා බලාගෙන ඉන්න එක මට ඇත්තටම භාවනාවක් වගේ. ඒක නිසා ඒ වයිබ් එකට මම මාරම කැමතියි.
අන්න අතන ගහේ අමුතු මල් වගේක් තියෙනවා. ඒ මොනවද අයියේ? මේ බලන්නකෝ. නැහැ. ඔව් ඔව් එහෙම. ලස්සන මල. දෙන්න අරක කරන්න. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे हाय मैं मर ही जाऊं जो तुझको ना पाऊं बातों में तेरी मैं रातें बिताऊं होठों पे लम्हा लम्हा है नाम तेरा है तुझको ही गाऊं मैं तुझको पुकारूं බිලි බානවා. Benar. ලස්සන එකක් තියෙනවා. මොන ගලු කෑගන්නේ. මේ මෙහෙනම් සිප්පිකට සෑහෙන තියෙනවා. ඈතින් පේන්නේ ලයිට් හවුස් එක. අපිට බෝට් රයිඩ් එකක් මේකේ ගන්න පුළුවන්. ඒ බෝට් රයිඩ් එක යන්නේ ඔය ලයිට් හවුස් එක ළඟට. අපි ප්ලෑන් කරගෙන ඉන්නවා බලමු. Jadi mandi? Jadi mandi? Baik kewat? Baik kewat putar? No. Senang ni? Ha. ඒකත් ලස්සනයි. මේ ගොල්ලයි මේ වෙඩින් එකට කාරියකට සෙරීකට දුන්නා. ඔව් නේ. ඊස්මලේ අරන් ගියා ගම්පා මිස්කෙන්නේ. දෙයක්ම අරන් ගියා. මේ ඔක්කොම මේ ලී වලින් හදපුවද අංකල්? මේ ගල්. මේ ගල්ද? ඔක ගල්. ඔක ගල්. මේ සේරම ලී. මේවා ලී. මේ තේරුම් ගල්. මේක ලස්සන මේ නුවර අලිය. ඒකත් ලස්සනයි. ලස්සන මේක. ඊ ගෙස්සිනේ මේ ඉන්දියන් කාරේ කිල්ලුවා. 10000කට. ඔක දෙන්න බෑ කිව්වා. මං අරන් ගියා. දෙසිය ගන්න. ඒක පස්සේ ගන්න. අපි 2000 ගන්න කිව්වා 1000 දිනකට පහක් කිව්වා. ඒක පාලකයා කිව්වා. ඒ අවුරුදු ගානේ මම කියන්නේ. බලන්න ඒක. කැටයම් නේ. ඔය දල තියෙනවා ගන්න. එහෙමද? ඒ දල තියෙනවා. ඔය හරි අමාරුයි ඉස්සර ගෙන්ද ඔය කරන්නේ කර්මාන්තික. ගාලිනේ කරන්නේ. කරන්නේ කරුවක්වත් ඒ මොකක්ද දල. මේ ආගේ දල.
දැන් ලස්සනයිනේ. දැන් තමයි ලුක් එක ආවේ. ඒ කෑලි අතරයි තියෙන්නේ. අර අමාරුකම. සුදු පාට සාරියකට එහෙම දැම්මනම් මාර ලස්සනයි. සාරියෙන් දින්නේ නැහැ නේද? මේකට අරගෙන අනිවාර්යයෙන්ම ලස්සනයි. ඒක ෂෝක්. එයාගේ මොකක්ද? ගෙදරට වෙන්නන බෑ මේක. ගෙදරට දාලා ගන්න. ඉතින් මං වගේම අයියත් බීච් වයිබ් එකට මාර කැමති. ඒක නිසා අපි දෙන සෑහෙන වෙලාවක් බීච් එකේ ඇවිද ඉඳලා තමයි බ්‍රෙක්ෆාස්ට් වලට ආවේ. ඉතින් විශේෂම දේ තමයි මේ බීච් සයිඩ් එකේ අපිට ලෝකල් බිස්නස් බලා ගන්න පුළුවන්. ඉතින් කැටයන් වලින් කරපු නිර්මාණ, එතකොට ලස්සන ඇඳුම්, ඒ විතරක් නෙවෙයි ලෙදර් වලින් කරන නිර්මාණ, බෑග්, පර්ස්, එතකොට වොලට්, ඒ වගේම බෙල්ට්, මේ දේවල් එතනම හදනවා ලයිව් අපිට බලන්න පුළුවන්. ඉතින් ෆොරිනර්ස්ලා එහෙම සෑහෙන කැමති මේ වගේ දේවල් වලට ලයිව් ඒගොල්ලෝ ඒවා හදන විදිහත් කරලා පෙන්නනවා. ඉතින් ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඒක. ඉතින් අපි දෙන්නත් මේ ට්‍රිප් එක වගේම අපේ කලෙක්ෂන් එකට ලස්සන කැටයක් කරපු අලියෙක්ව එකතු කරගත්තා. අපි එතන ගන්න ඉතින් මම ඔයාලට කිව්වනේ අපි මේ ආවේ දවස් 3ක ට්‍රිප් එකක් කියලා. ඉතින් ආපු වෙලාවේ ඉඳලා කාපු එක තමයි අපි කළේ. හැබැයි මම බුෆේ ඒරියා එකේ වැඩි වීඩියෝස් කලෙක්ට් කරන්න ගියේ නැහැ. මොකද ඒක මටත් බෝරින් වෙනවා. සහ තව කෙනෙක්ට ඒක අපහසුතාවයක් වුණොත් කියලා මම වැඩි වීඩියෝ කරන්න ගියේ නැහැ. දවස් 3 පුරාවටම පොඩි එකතු කරගත්ත ෂොට්ස් කීපයක් තමයි මම මෙතන ඇඩ් කරලා තියෙන්නේ. විශේෂම කාරණේ තමයි මේ හැම බුෆේ එකකදීම අපිට වෙනස් කෑම try කරන්න හම්බුණා. ඉතින් මම දැකපු විශේෂම දේ තමයි අපි මීල්ස් කිහිපයක්ම try කරත් එකම කෑම රිපීට් වෙවි මේකේ තිබෙන්නේ නැහැ. හැමතිස්සෙම වෙනස් කෑමක් එක තමයි මේ බුෆේ එක arrange වෙලා තිබුණේ. ඒක නිසා ඒ දවස් 3ම හරිම ලස්සනට අපේ ගෙන්න ගියා. second meal and the third meal. මගේ හබි ඉතින් කොහෙද ශ්‍රී ලංකන් තමයි හොයන්නේ. ඔව් එයාට ශ්‍රී ලංකන්ස් නැතුව බෑ. ශ්‍රී ලංකන්ස් දෙවනුවත් ශ්‍රී ලංකන්ස් දෙවනුවත් ශ්‍රී ලංකන්ස්. மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா சிறகச் சிறக පැරෂූට් යනවා. மொழி சொல்லவா சொல்லால் சொல்லும்
ඉතින් හරිම ලස්සන දවස් 3ක් මේ විදියට තමයි ගෙවිලා ගියේ. ඊළඟට අපි ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි. பெண் தைத்து கொண்டாலே வெண்ணிலா தூவி தன் காதல் சொன்னாள்